මම මේ කෙටුම්පත ගෙනත් මේක ක්‍රියාත්මක වෙනවට මගේ පූර්ණ සහයෝගය සහ කැමැත්ත ප්‍රශංසාව මේ රජයට හිමි වෙනවා. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම හිතන්නේ ලෝකේ කිසිම රටක අවුරුදු 5කින් විශ්‍රාම වැටුපක් හිමි වෙන්නේ නැහැ. මම දන්න විදිහට අනෙකුත් වෘත්තීන් කරන අයත් අවුරුදු 50ක් 55ක් 20ක් 30ක් සේවය කෙරුවට පස්සේ තමයි විශ්‍රාම වැටුපක් හිමි වෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය කියන්නේ ගරු වෘත්තියක්. ජනතා සේවයට කැප වෙලා එන වෘත්තියක්. ඉතින් අවුරුදු 5ක් මහජන ඡන්දෙන් ඇවිල්ලා විවිධ වරදාන වරප්‍රසාද භුක්ති විඳලා කෑම බීම ලබාගෙන අනිකුත් සියලු පහසුකම් ගෞරව ලබාගෙන අවුරුදු 5කට පස්සේ විශ්‍රාම වැටුපකුත් තමුන්ට ඡන්දෙ දුන්න ජනතාවගේ බදු මුදලෙන් අය කරගන්නවා කියන්නේ හොඳ වැඩක් නෙමෙයි කියලායි මගේ මතය. ඒ වගේම අනුර කුමාර ජනාධිපතිතුමාගේ ඡන්ද පොරොන්දුවක් තමයි එතුමා බලයට ආපු ගමන් විශ්‍රාම වැටුප මන්ත්‍රීවරුන්ගේ අහෝසි කරනවා කියපු එක. ඉතින් මම දකිනවා මේක ඡන්ද පොරොන්දුවක් ඉෂ්ට කරනවා වගේම මේක විය යුතු දෙයක් හැටියට මම දකිනවා. මේක ලැබිය නොයුතු දෙයක්. මම දන්න විදිහට මම වැරදි නම් මාව නිවැරදි කරන්න. ලෝකෙ කිසිම රටක අවුරුදු 5කින් පස්සේ විශ්‍රාම වැටුපක් හිමි වෙනවා මම අහලා නැහැ. මුදලට මහජන සේවයට එන එක මුදලට විතර පාර්ලිමේන්තුවට ඇවිල්ලා විශ්‍රාම වැටුපක් ලබන එක සුදුසු දෙයක් නෙමෙයි.